සබරගම සරසවියේ සෙසුවාගේ දිවනසා ගැනීමේ සිද්ධිය උණුසුම පහවෙන්නටත් මත්තෙන් අපිට තවත් පුවතක් වයම ජාතික අධ්‍යාපන පීඨයෙන් වාර්තා වෙනවා. වයම ජාතික අධ්‍යාපන පීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලැබූ සංජීවනී කුමාරි සියදිවි අසාගන්නේ ඇගේ නිවාසයාගාරය තුළදීමයි. සිද්ධියට හේතුව මොකක්ද කියලා තාම හරියටම නොදන්නා වුණත් ඇගේ ලිහිරියන් නම් පවසන්නේ හරිම අමුතුම විදිහේ කතාවක්. ඔවුන් පවසන්නේ මේ සිද්ධියට හේතුලා තියෙන විද්‍යාපීඨය තුළ ඇයට ගුරුවරුන්ගෙන් විඳින්නට සිදුවන හිරිහැර නිසා කියලා. ඔවුන් පවසන්නේ ගුරුවරුන්ගෙන් ඇයට මෙලෙස සිදුවන හිරිහැර නිසා හටගත් චිත්ත පීඩා හේතුවෙන් මෙලෙස දිවිනසාගෙන තිබවයි. ඒ විතරක් නෙමෙයි. මේ සිද්ධිය වෙන්න කලින් දවසෙත් ඇය ටීචින් ප්‍රැක්ටිස් වලට සහභාගී වෙලා තියෙනවා. එහිදී ඇයගේ කතිකාචාර්යවරයා ඇයට අපහසුතාවයට පත්වන ආකාරයට කතා කරලා තියෙනවා. ඇයගේ මිතුරන් නම් පවසන්නේ ඒ කතිකාචාර්යවරයාගේ සාමාන්‍ය හැසිරීම කියලා. ඔවුන් විද්‍යාපීඨයට ඉගෙන ගන්න අනිත් ළමයින්ට සලකන්නේ මේ විදිහටමලු. ඒ වගේම විද්‍යාපීඨය තුළ පවතින අධික නීති සම්බන්ධයෙන්ද මේ වුණාට චෝදනා එල්ල වෙලා තියෙනවා. ඇය දිවිනසාගත් අවස්ථාවේ ඇයව දක්නටත් ඇයගේ සිරුරේ ප්‍රාණය තිබිලා තියෙනවා. නමුත් මිතුරන් චෝදනා කරන්නේ එවැනි අවස්ථාවකදී පවා ලියුමක් ලියා අවසර ගැනීමට සිදු වූ බවයි. විද්‍යාපීඨයේ ප්‍රධාන පෞෂකම් තිබුණත් ඒවයි ඇයව රැගෙන යන්න අවසර දීලා නැහැ. පස්සේ පාරයන් දෙවිල් එක නවත්තලා තමයි ඇය රෝහල් ගත කරලා තියෙන්නේ. ඉතින් ළමයෙකුට හදිසි අවස්ථාවකදීවත් මේ විදිහේ ප්‍රධාන පෞෂකම් දෙන්න බැරි නම් ඒව තිබුණා කියලා ඇති වැඩේ මොකක්ද කියලා තමයි අපිට අහන්න තියෙන්නේ. කෙසේ වෙතත් මෙවැනි මරණ තවදුරටත් සිදුවීම වළක්වන ලෙස අධ්‍යාපන බලධාරීන්ට බල කරමින් වයම අධ්‍යාපන පීඨයේ සිසුන් නිහඬ විරෝධතාවයක්ද පවත්වලා තියෙනවා. ඉතින් සංජීවනීගේ මරණයට කතිකාචාර්යවරයෙකුගේ ඇසරීම රුජිව බයපාල තියනවා කියලා තමයි මොකද දෙනෙක් චෝදනා කරන්නේ. ඇත්තටම මේ කියන විදිහට සංජීවනීගේ මරණයට ඔහුගේ සම්බන්ධයක් තිබුණාද? එහෙම තියෙනවා නම් ඒක මේ වගේ අධ්‍යාපන ආයතනයකට කිසිසේත්ම හොඳ දෙයක් නෙමෙයි. මොනවා වුණත් මේකට කතිකාචාර්යවරයෙකුගේ සම්බන්ධයක් තියෙනවා කියලා දැනට හරියට සාක්ෂියක් නැහැ. හැබැයි එහෙමයි කියලා මේ සිද්ධිය නිකන් සාමාන්‍ය සිද්ධියක් විදිහට යට ගහන්න දෙන්නත් බෑ. මොකද අද සංජීවන්ට උන මේ සිද්ධිය ඊට තවත් කෙනෙකුට නොවෙන්න අපි වග බලා ගන්න ඕනි. කතිකාචාර්යවරයෙකුට ඇය තවත් එක ළමයෙකු පමණයි. නමුත් සංජීවනීගේ අම්මයි තාත්තයි මේ දුක කොහොම දරා ගන්නද? අනිත් හැමෝටම වඩා සංජීවනී ඇති අඩුව ඇගේ ලිහිරියට නම් තදින්ම දැනෙනවා ඇති. ඉතින් මේ සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පවත්වලා වර්ධිකරුවෙකු ඉන්නවා නම් ඔවුන්ට එරෙහිව තදින්ම නීති ක්‍රියාත්මක කරන්න කියලා අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.